කෙල්ලෙක් පස්සෙන් ගෙන්න ගන්න කොහොමද කියලා අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් ඔයාලගේ සෙට් එකේ තනිකඩ යාළුවවත් මේ වීඩියෝ එකට මෙන්ෂන් කරන්න. ඒ වගේම ඔයාට කෙල්ලෙක් ඉන්නවනම් මාව ෆලෝ කරලා වීඩියෝ එක ස්කිප් කරලා යන්න. කෙල්ලෙක් පස්සෙන් ගෙන්න ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පාරක යනකොට කෙල්ල ඉස්සරහින් යනවනම් ඔයා පිටිපස්සෙන් යනවනම් ඉක්මනට කෙල්ලව පාස් කරන් ඔයා ඉස්සරහින් යන්න try කරන්න. එතකොට කොහොමත් කෙල්ල පිටිපස්සෙන් තමයි එන්නේ. හරි හරි. චූටි විහිළුවක් කරේ නැත්තම් වැඩේ බෝරින් වෙනවනේ. ආකර්ෂණ සංකල්පයට අනුව ඔයා කෙල්ලෙක් වෙනුවෙන් වැඩිපුර ඇටෙන්ෂන් එක දෙනවනම් ඒ වගේම ඒ කෙල්ල වෙනුවෙන් වැඩිපුර කාලය යොදවනවනම් කෙල්ලට ඔයා ගැන තියෙන ඇට්‍රැක්ෂන් එක අඩු වෙනවා. ඒ වගේම අනිත් පැත්තට ඔයා කෙල්ලොන්ව වැඩි කෙයා කරන්නේ නැත්නම් කෙල්ලොන්ට ඇටෙන්ෂන් එක දෙන්නේ නැත්නම් කෙල්ලොන්ට ඔයා ගැන තියෙන ඇට්‍රැක්ෂන් එක වැඩි වෙනවා. මෙන්න මේ තියරිය තමයි සරලවම ආකර්ෂණ සංකල්පය කියලා කියන්නේ. හැබැයි හැම කෙල්ලම මෙහෙම නෙමෙයි කියලත් ඔයා හොඳට මතක තියාගන්න. හැබැයි ගොඩක් කෙල්ලෝ ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ මෙන්න මේ ආකර්ෂණ සංකල්පයට අනුව. ඉතින් කොල්ලනේ ඔයා කෙල්ලෝ පස්සේ යන එක නවත්තලා ඔයා ඔයාගේ පෞරුෂත්වය හදාගන්න. ඒ වගේම ඔයා වෙනුවෙන් වැඩ කරන්න පටන් ගන්න. ජිම් එකකට ගිහිල්ලා ඇඟ හදාගන්න. ඒ වගේම ඔයාගේ ජොබ් එකේ යන්න පුළුවන් උපරිම ලෙවල් එකට යන්න. ආත්ම විශ්වාසය හදාගන්න. ඒ වගේම ඔයාට ආදරය කරන්න පටන් ගන්න. මොකද ඔයාට ආදරය කරන තරමට ඔයාට වැලියු එකක් දෙන්න තරමට ඔයාට අනිත් අය ගැන හිතන්න තියෙන කාලේ අඩු වෙනවා. ඒ කියන්නේ කෙල්ලොන්ට වෙන් කරන්න තියෙන කාලේ ඔයාට අඩු වෙනවා. ඉතින් ඔයා හිතනවා වගේ ඔයාට ඉබේම කෙල්ලෝ පස්සෙන් එනවා මේ ටිප්ස් ටික ෆලෝ කරලා ඔයා හරියට දිගටම ඔයාව මේන්ටේන් කරන් ගියොත්. එහෙනම් good luck.